දෙයක් හැමෝටම සුබ සන්ධ්‍යාවක් හැමෝටම අද දින ගුරුරු ගුරුවරියන්ගේ දේශන පිළිබඳ හඳුන්වා දීමේ සම්මන්ත්‍රණය මෙතැන් සිට ආරම්භ කරනවා. මම නිදුක සයුරංග මම යුරෝපියන් හවුස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධිකාරකවරු වශයෙන් තමයි කටයුතු කරන්නේ. සම්මන්ත්‍රණය පටන් ගන්න කලින් යුරෝපියන් හවුස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පිළිබඳ හැඳින්වීමක් කරලා ඉන්නම්. යුරෝපියන් හවුස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය කියන්නේ රජයේ ලියාපදිංචි ආයතනයක්. මෙම ආයතනයේ ශාඛාවක් රුමේනියාවල තියෙනවා. මෙම ආයතනයේ කාර්යයන් ලෙස අධ්‍යාපනය, පර්යේෂණ, ඊට පස්සේ උපදේශනය, පාඨමාලා, ඊට පස්සේ පුහුණු කිරීම, භාෂා ඉගැන්වීම්, ඒ වගේම විදේශ අධ්‍යාපන කටයුතු වගේ කාර්යයන් පෙන්වා දෙන්න පුළුවන්. මෙම ආයතනය අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින් තමයි පාලනය කරනු ලබන්නේ. යුරෝපියන් හවුස් ආයතනය ප්‍රධාන කාර්යාලයේ තියෙන මහරගම, ශාඛා කාර්යාලයක් පිළියන්දල අශෝක උයන ප්‍රදේශයේ තියෙනවා. ඒ වගේම අප ආයතනයේ ෆැකල්ටිස් තියෙනවා. ඒවා faculties of social science, faculty of language, ඊට පස්සේ faculty of management, faculty of information technology, ඊට පස්සේ faculty of social science යටතේ courses කිහිපයක් අප ආයතනය විසින් සිදු කරමින් පවතිනවා. Diploma in psychology and professional counseling, ඊට පස්සේ diploma in elder care management, diploma in Buddhist counseling ආදී courses පෙන්වා දෙන්න පුළුවන්. ඊට අමතරව අප ආයතනය විසින් පුහුණු වැඩමුළු රාශියක් සිදු කරනු ලබනවා. ළමා ආරක්ෂණ අයිතීන් හා උපදේශන පිළිබඳ දෙදින පුහුණු වැඩමුළු, ඒ වගේම මානවවාදය හා මානවවාදී උපදේශන පුහුණු වැඩමුළු, මානව චර්යාව හා විෂ සහිත පුද්ගලයන් හඳුනාගන්නේ කෙසේද පිළිබඳ දෙදින පුහුණු වැඩමුළු මෙම යුරෝපියන් හවුස් ආයතන සිදු කරනු ලබනවා. ඒ වගේම අප ආයතනය විසින් ඩිප්ලෝමාද සිදු කරනු ලබනවා. ඩිප්ලෝමා ඉන් චයිල්ඩ් කවුන්සලින් ඇන්ඩ් චයිල්ඩ් ප්‍රොටෙක්ෂන්, ඩිප්ලෝමා ඉන් ප්‍රොෆෙෂනල් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්, ඩිප්ලෝමා ඉන් සෝෂල් ඇන්ඩ් කේස් මැනේජ්මන්ට් ආදී ඩිප්ලෝමා පෙන්වා දෙන්න පුළුවන්. ඊට අමතරව අප ආයතනය සිදු කරනු ලබන සර්ටිෆිකේට් කෝස් ලෙස certificate course on psychology and Buddhist counseling, certificate course on counseling and case management, ඊට පස්සේ certificate course on project management, ඊට පස්සේ certificate course on social care, certificate course on case management, certificate course on child right and child protection ආදී සර්ටිෆිකේට් කෝස් අප ආයතනය විසින් සිදු කරනු ලබනවා. ඊට පස්සේ අප ආයතනය මගින් සිදු කරනු ලබන faculty of language යටතේ courses සිදු කරනු ලබනවා. ප්‍රධාන වශයෙන් Romanian language සහ Japan language සිදු කරනවා. ඊට අමතරව ඉදිරියේදී තව language කිහිපයක් සිදු කරන්න අප බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට පස්සේ faculty of information technology යටතේ AI tools introduction course එකක් අප ආයතනය විසින් සිදු කරමින් පවතිනවා. ඉතින් මේ ආකාරයට අප ආයතනය පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කරන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ඉදිරියට අප සම්මන්ත්‍රණය පවත්වාගෙන යාම සඳහා මා ආරාධනා කරනවා දේශක ගමගේ කරුණාරත්න මහත්මයාට සම්මන්ත්‍රණය ඉදිරියට කරගෙන යන ලෙසට. Thank you. හොඳයි. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. මම ආචාර්ය කමුරත්න ගමගේ ජ්‍යෙෂ්ඨ අධිකාචාර්ය සහ පුහුණු උපදේශක. ඉදිරියේදී අපි කරන වැඩසටහන් ගැන
මම හිතන්නේ අපේ සම්බන්ධීකාරක මහත්මයා පැහැදිලි කරා ඔබට. විශේෂයෙන්ම අද බලාපොරොත්තු වෙන්නේ අපි ඒ යුරෝපියන් හවුස් දෙහාපන ආයතනයේ කෙරෙන කටයුතු ගැනටත් වඩා ඒ දේශන කිරීමට දැනට අපිට ඇප්ලයි කරලා තියෙන නැත්නම් අපි වෙත ඉල්ලුම් පත්‍ර එවලා තියෙන අයගේ පිළිබඳව සුදුසුකම් පරීක්ෂා කිරීම ඔන්ලයින් පරීක්ෂාවක් කිරීම තමයි මූලික වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අපි ෆිසිකල් සම්මුඛ පරීක්ෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අද දින විශේෂයෙන්ම සම්බන්ධ වෙන අයට තමන් පිළිබඳව හැඳින්වීමක් කරලා තමන්ගේ නම ගම එතකොට තමන් දැනට කරන රැකියාව විශේෂයෙන්ම තමන්ගේ අධ්‍යාපන සුසුකම් තමන්ගේ අත්දැකීම් පළපුරුද්ද වගේ දේවල් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට අපිට ඒ අයව අපේ තියෙන පාඨමාලා රාශියක් තියෙනවා. පාඨමාලා 20කට වැඩි ප්‍රමාණයක් අපි ආයතනය විසින් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ පාඨමාලා වලට අමතරව ශාලාවෙන් අපි වැඩමුළු, පුහුණු පන්ති, පුහුණු සැසි, පර්යේෂණ, ප්‍රකාශන මේ වගේ ගොඩාක් අධ්‍යාපන කටයුතු වලට බර කටයුතු රාශියක් සිදු කරනවා. ඒ නිසා අපිට ඉදිරියේදී ඒවට ලංකාවේ මේ පිළිබඳව විශේෂ පුහුණුවක් තියෙන විශේෂ පරිණත භාවයක් තියෙන අය බඳව ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ආයතනයේට ඒ ආයතනයේ තුල කටයුතු කරන ක්‍රම රාශියක් තියෙනවා. අපි ඒවා ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. ඒ ආයතනය තුල අභ්‍යන්තරව හා බාහිරව කටයුතු කරන්න පුළුවන් දේශකවරුන් හැටියට පාර්ට් ටයිම් නැත්නම් අර්ධකාලීන රැකියා අර්ධකාලීනව කරන්න පුළුවන්. ඒ වගේම ඒ පාඨමාලාවලට උපදේශකවරයෙක් හැටියට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆුල් ටයිම් සම්පූර්ණම පූර්ණ කාලීන දේශකවරයෙක් හැටියට කටයුතු කරන්න පුළුවන්. ඒ විදිහට ඔප්ෂන් කීපයක් තියෙනවා. අපි ඒවා ගැන කතා කරනවා. නමුත් මුලින්ම අපි කැමති වෙන්නේ ඔබ සම්බන්ධ වෙලා ඉන්න මතිකාචාර්ය වරු හැටියට කටයුතු කරන්න බලාපොරොත්තු ඉන්න අයට අවස්ථා අපි ලබා දෙනවා. තමන් පිළිබඳව විශේෂයෙන්ම තමන්ගේ සුදුසුකම් පිළිබඳව කතා කරන්න කියලා. ඊට පස්සෙ අපි මේ පිළිබඳව ඔප්ෂන් කීපයක් තියෙන නිසා ඒව ගැනත් අපි ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ පුහුණු වැඩසටහන් සහ පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා දක්වා අපේ ආයතනය ක්‍රියාත්මක වෙනවා විදේශීය රටවල් කීපයක විශ්වවිද්‍යාල සමගම. ඉතින් ඒ නිසා අපිට ආයතනයේ විශාල ආචාර්ය මණ්ඩලයක් අවශ්‍යතාවය තියෙනවා ඉදිරියේදී. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා පළපුරුදු හැකියාවක් තියෙන දේශන කරලා තියෙන හෝ දේශන කිරීමට බලාපොරොත්තු වෙන අයට අවශ්‍ය පුහුණුව ලබා දීලා හෝ ඒ සඳහා දායක කරගන්න. ඒ වගේම ඒ සඳහා තියෙන ගෙවීම් පරිපාටි ඉදිරියේදී අපි කතා කරන්න පුළුවන්. ඒ වගේ වැඩපිළිවෙලක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා ආයතනය තුල. එතකොට එහෙමනම් මම වැඩි වෙලා ගන්න නැතුව මම කැමති සම්බන්ධ වෙන අයගේ ඉල්ලීමක් කරන්න තමන් ගැන විස්තරයක්. තමන්ගේ සුදුසුකම් පිළිබඳව වීඩියෝ එක ඔන් කරලා කතා කරන හොඳයි. කැමති එහෙම සාකච්ඡා කරන්න කවුරු හරි තමන්ට පුළුවන් විදියට තමන්ගේ අධ්‍යාපන සුසුකම් ඒ වගේම දැනට කරන රැකියාව එහෙම නැත්නම් තමන් දැනට දේශන වෘත්තියේ නැත්නම් ගුරු වෘත්තියේ වගේ යෙදিলা ඉන්නවනම් ඒ පිළිබඳවත් මොනවද කරන විෂයන් පිළිබඳවත් කරුණු පැහැදිලි කරනවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. කවුද ඉස්සෙල්ලම පටන් ගන්න? අපි කැමති කාට හරි අවස්ථාව ලබා දෙන්න මුලින්ම සම්බන්ධ වෙලා ඉන්න අයට විශේෂයෙන්ම මේ අලුතෙන් දෙන්නෙක් මම හිතන්නේ ආයුධකරුවන් දෙන්නෙක් සම්බන්ධ වෙනවා. මූලික වශයෙන් අපි බලමු කවුද සම්බන්ධ වෙන්න කැමති. නම් වශයෙන් කවුද? චේතක සිරිවර්ධන. කවුද? චේතක සිරිවර්ධන. පුළුවන්ද කතා කරන්න චේතක? Yes. Good evening, sir. මම චේතක සිරිවර්ධන. මම පදිංචියේ මම මතුගම ප්‍රදේශයේ මම පදිංචි වෙලා ඉන්නේ සර්. මම
මේ වෙනකොට මගේ උපාධි පාඨමාලා විදිහට මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Bachelor of Arts in English මගේ උපාධිය මම ඉවර කරා. ඒ වගේම මාළඹේ SLIT University එකෙන් මම Bachelor of Science Honours in Psychology degree program එක ඉවර කරා. ඒ වගේම මගේ experience විදිහට ඒ වගේම මගේ දැන් කටයුතු කරන programs විදිහට ගත්තොත් සර් මම Ignite NGO Ignite Mental Health Services කියන NGO එකත් එක්ක එකතු වෙලා sorry එකතු වෙලා TVEC Tertiary Vocational Education Center එකේ lecturer කෙනෙක් ඒ වගේම senior facilitator කෙනෙක් විදිහට Ignite NGO එකට මම කටයුතු කරනවා social emotional learning ගැන මම TVEC students වලට lecturing programs and part time මම කරගෙන යනවා ඒ වගේම මගේ experiences විදිහට මම ශාන්ති මාර්ගම් NGO එකත් එක්ක කටයුතු කරලා urban poor communities වල children ලගේ developmental programs වලට join වෙනවා ඒ වගේම teaching programs කරා ඒ පැත්තේ ඉන්න ළමයින්ට ඒ marginalized community එකේ ළමයින්ට ඒ වගේම එයාලගේ social emotional development programs වලට එයාලගේ උදව් කරලා තියෙනවා ඒ වගේම special needs students ලයිකට join වෙලා තියෙනවා ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ developmental processes වලට උදව් කරලා තියෙනවා ඒ වගේම තව මිස්ටර් මම ෂැඩෝ ටීචර් කෙනෙක් විදිහට මම කටයුතු කරනවා සෙන්කෝ කෙනෙක් විදිහට ස්පෙෂල් এডুকেෂන් නීඩ්ස් කෝඩිනේටර් කෙනෙක් විදිහට මම ස්පෙෂල් এডুকেෂන් නීඩ්ස් තියෙන ළමයින්ගේ එක්සෑම් ප්‍රෙපරේෂන්ස් වලට උදව් කරනවා ස්කූල් තෙරපිස්ට්ලත් එක්ක එකතු වෙලා පේරන්ට්ස්ලා ටීචර්ස්ලාත් එක්ක කමියුනිකේට් කරගෙන ඒ ළමයි කොහොමද වෙන්න ඕනේ ගයිඩ් වෙන්න ඕනේ කොහොමද ඒ ළමයිට කම්ෆර්ටබල් විදිහට කොහොමද ප්‍රෝග්‍රෑම්ස් වෙන්න ඕනේ කියන දේ ඒ කෝඩිනේෂන් එකත් එක්ක යාළුවට හෙල්ප් කරනවා එක්සෑම් ප්‍රොසෙස් වගේම ඉගෙන ගන්න කටයුතු වලට බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට ගත්තොත් සර් රීසන්ට් මගේ එක්ස්පීරියන්සස් ඇක්ටිවිටීස් ගත්තාම මගේ එන්ගේජ්මන්ට් ගත්තාම ඔය දේවල් ටික තමයි සර් මම කලින් ප්‍රකාශ කරපු විදිහට මගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් විදිහට Bachelor of Arts in English ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මගේ ප්‍රොෆෙෂන්ස් එක තියෙන psychology side එකෙන් mostly Bachelor of Sciences Honours in Psychology first degree first class එකක 74% මම LJMU University එකෙන් affiliated with the LJMU University Liverpool John Moores University මම graduate completed the degree sir September graduation is happening ඔව් මම ප්‍රශ්න චේතකෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන් ද කැමතිද උත්තර දෙන්න? ප්‍රශ්න ඔව් සර් අනිවාර්යයෙන් ඊට මෙහෙමයි දැන් ඔයාගේ බේසික් ඩිග්‍රී එක ජයවර්ධන විශ්වවිද්‍යාලයේනේ ඉංග්‍රීසි මීඩියම් කළේනේ ඉංග්ලිෂ් මගේ බේසික් ඩිග්‍රී එක කරේ සර් මම ස්ලිට් එකේ ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ කරේ මම පාර්ට් ටයිම් ඒ කියන්නේ වීකෙන්ඩ්ස් වල දෙකම එකට ඔව් දෙකම මොනවද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ කරපු පාඨමාලාව මොකක්ද? Bachelor of Arts in English sir English හරි general තව තව එකක් කරා කිව්වා සයිකොලොජි එක කොහෙද කරේ? psychology ස්ලිට් එක SLIT මාළඹේ ස්ලිට් එකේ සිත් එකේ හරි රයිට් එතකොට දැන් පාඨමාලා දෙකම අවසන් කළාද තියෙන්නේ උපාධි දෙකම අවසන් කරලා තියෙනවා ඔව් සර් මම ඩිග්‍රී එක කම්ප්ලීටඩ් ජයවර්ධනපුර ග්‍රැජුවේෂන් එක තිබ්බ සර් ඒ වගේම ස්ලිට් එකේ සෙප්ටැම්බර් 16th එනවා මගේ ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එකත් එක්ක මට දැනට මම හම්බලා තියෙන ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එක මම සර්වේ කැම්පේනි එකට මම මේල් කළා වගේම WhatsApp කරලා ඇත්තේ මට සෙප්ටැම්බර් 16 ග්‍රැජුවේෂන් එක ෆයිනලයිස් කරලා තියෙන්නේ ග්‍රැජුවේට් වෙන්නේ සෙප්ටැම්බර් 16 completed both degrees are completed කම්ප්ලීට් එතකොට ඔයාගේ දැන් එක්ස්පීරියන්ස් ඩිග්‍රීන් පස්සේ අවුරුදු කීයක් එක්ස්පීරියන්ස් තියනවද වැඩ කළා ආයතනයක මේ වල තමයි මම ඩිග්‍රී ඉවර කරේ සර් මේ වෙනකම් මම part time Ignite කියන NGO එකත් එක්ක එකතු වෙලා මම tertiary vocational education එකේ students ලට nursing කියන්නේ trainee nurses ඒ වගේම operations operational machine operations වල engage වෙන ඒ කට්ටියත් එක්ක සර් ඒගොල්ලන්ට social emotional learning US curriculum එකක් ඒක සිංහල වලට translate කරන එක මම කරේ authors ලගේ unofficial agreement එකත් එක්ක official agreement is ongoing at the moment sir through mails ඒක US curriculum එකක් සිංහලට adapted and translated ඒ දේවල් ටික කරගෙන යනවා සර් ඒක සිංහලට translate කරලා social emotional learning curriculum එකක් විදියට සර් මම කලින් schools වලට මම කරා programs ගිහිල්ලා ඉනිෂියේෂන් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක මම ස්කූල්ස් වලට වර්ක්ෂොප්ස් කරේ ගොඩක් වෙලාවට බොරැල්ලාවට දැන් මම සීනියර් ෆැසිලිටේටර් කෙනෙක් විදිහට වැඩ කරනවා මම රික්‍රූට්මන්ට් ප්‍රොසෙස් එක කරා ඒ වගේම මගේම කියන්නේ අපේම
යුනිවර්සිටි එකේ ජූනියර්ස්ලා මම රෙකමන්ඩ් කළා. ජූනියර් කෙනෙක් මම කම්පැනි එකේ මැනේජර් කෙනෙක් විදිහට මම රික්‍රූට්මන්ට් ප්‍රොසෙස් එකට රෙකමන්ඩ් කළා සර්. මම සීනියර් ෆැසිලිටේටර් කෙනෙක් විදිහට වැඩ කරන අතර මම ජූනියර් ෆැසිලිටේටර්ස්ව රික්‍රූට් කරනවා. සෝ ස්කූල් ප්‍රෝග්‍රෑම්ස් වලට ජූනියර් ෆැසිලිටේටර්ස්ව එලොකේට් කරන අතරේ මම සීනියර් ෆැසිලිටේටර් කෙනෙක් විදිහට TVEC ප්‍රෝග්‍රෑම් එකේ ස්ටුඩන්ට්ස් වලට ලෙක්චරින් ප්‍රෝග්‍රෑම්ස් මේනකොට කරගෙන යනවා. රයිට් හරි. එතකොට දැන් ඔයා පදිච්චිය කොහෙද? ස්ථිර පදිච්චිය? ඉස්තිර පදිංචිය මම මතුගම බදුරලී ප්‍රදේශය සර්. මම බෝඩ් වෙලා ඉන්නේ මාළඹේ. මාළඹේ. රයිට් හරි හරි. එතකොට දැන් ඔයාගේ ඩිග්‍රියට අමතරව වෙනත් මාස්ටර් එකක් එහෙම නැත්නම් වෙනත් ඩිප්ලෝමා එකක් එහෙම තියනවද කරන්න බලාපොරොත්තු වෙනවද? තාම නෑ සර්. මට තා ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්සස් අවශ්‍යයි. ඒ නිසා මම තාම ඩිසයිඩ් කරේ නෑ මාස්ටර් එකක් තාම කරන තරමට. මට තව එක්ස්පීරියන්ස් එකත් එක්ක ෆීල්ඩ් එකේ එක්ස්පෝෂර් එකත් එක්ක along the way මාස්ටර් එකකට මම most probably approach කරන්න පුළුවන් සර්. ඔයාට දැන් කවුන්සලින් කරොත් කවුන්සලින් කෝස් එකක් අපි ඩිප්ලෝමා ඉන් කවුන්සලින් කෝස් එකක් තියෙනවා අපේ. ඒතකොට කවුන්සලින් පාඨමාලාව අපි කරිකුලම් හදලා තියෙනවා. එතකොට ඒකේ විෂයන් තෝරගන්නකොත් මොන විෂයද තෝරගන්නේ කරන්නේ? මොනවද සර් තියෙන විෂයන් මට දැනගන්න පුළුවන් නම් තියෙනවා කවුන්සලින්? විෂයන් 10ක් විතර මොඩියුල්ස් 10ක් විතර තියෙනවා. දැන් අපි ගත්තොත් සයිකොලොජි තියෙනවා. එතකොට අපි දන්නවා කවුන්සලින් ස්කිල්ස් තියෙනවා. ඊළඟට කවුන්සලින් ඇන් සෝෂල් වර්ක් කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. කේස් මැනේජ්මන්ට් තියෙනවා. එතකොට කවුන්සලින් වල තියරි තියෙනවා. තියරි ඔෆ් ද කවුන්සලින්. එතකොට ඒ වගේ සබ්ජෙක්ට් නැත්නම් මොඩියුල්ස් 10ක් විතර අපි උගන්වනවා. එතකොට මේ මොඩියුල්ස් වලින් වඩාත්ම කැමති මොඩියුල් එක මොකක්ද කරන්න ඔය කවුන්සලින්? බේසික් සයිකොලොජිකල් කැමති සර්. ඒ වගේම සයිකොලොජි ඇන්ඩ් කවුන්සලින්, සයිකෝසෝෂල් රිසර්ච් ඒරියාස් ටික මගේ බේසිකලි සර්. සයිකොලොජි ඇන්ඩ් රිසර්ච් පැත්ත තමයි මගේ සයිකොලොජි, සෝෂල් සයිකොලොජි, රිසර්ච් පැත්ත තමයි සර් මගේ ප්‍රොෆෙෂන්සි එක තියෙන්නේ සර්. ඔයා රිසර්ච් මොනවද කරලා තියෙන්නේ? මම රිසර්ච් දෙකක් කරා. තාම පබ්ලිකේෂන් ප්‍රොසෙස් එක යනවා. එක රිසර්ච් එකක් කරා the psychological problem, psychological issues arrive due to the socio-economic challenges that is experienced by the Malaya Tamil community at Thalawakale. Thalawakale area එකේ සර් marginalized community එකේ Malaya Tamil community එකේ එයාලගේ තියෙන socio-economic ප්‍රශ්නත් එක්ක එයාලා face කරන psychological issues මොනවද කියන එක. ඒ වගේම final thesis එක විදිහට මම කරේ සර්. Police officers like what are the beliefs of police officers towards commercial sex workers in Sri Lanka. Commercial sex workers ලගන police officers ලගේ තියෙන beliefs මොනවද කියන එක explore කරපු එක තමයි. දෙකම සර් qualitative approach එකෙන්. quantitative approach එක කරපු දේවල් කරේ academic basis එකේ. අනිත් දෙකම qualitative approach එකෙන් කරපු research දෙයක් තියෙනවා. හරි හොඳයි. එතකොට දැනට කරිකියුලම් එකක් ඔයාට තනියම හදාගන්න පුළුවන්ද? කරිකියුලම් කියන්නේ අපි දන්න විෂය නිර්දේශයක්. ನಮ್ಮ පාඨමාලාවක් ඕනේ විෂය නිර්දේශ හදලා තියනවාද නැත්නම් ඒක ගැන අවබෝධයක් තියනවාද කරිකියුලම් ඩෙවලොප්මන්ට් ගැන? කරිකියුලම් ඩෙවලොප්මන්ට් කරලා නැහැ සර්. ප්‍රොවයිඩඩ් කරිකියුලම් තමයි මම මේ වෙනකම්ම ටීච් කරලා තියෙන්නේ. මගේ එක්ස්පීරියන්ස් එක තියෙන්නේ ප්‍රොවයිඩ් කරලා දෙන කරිකියුලම් එක ඇඩැප්ටබල් විදිහට ඩිලිවර් කරලා. ඩිලිවරින් මොස්ට්ලි. ස්පෙෂල් නීඩ් එඩුකේෂන් ගැන මොනවද විශේෂයෙන් කතා කරන්නේ? මොනවද ඒ ගැන අධ්‍යාපනයක් ලැබලා තියෙනවද? ස්පෙෂල් නීඩ් එඩුකේෂන් කියන්නේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සම්බන්ධව මොනවද කරන්නේ? ඔටිසම් ස්පෙක්ට්‍රම් ගොඩක්ම ලංකාව ඇතුළත ගොඩක්ම එක්ස්පීරියන්ස් කරලා තියෙන සර්. ඔටිසම් ස්පෙක්ට්‍රම් එකේ ඉන්න ළමයි සහ ADHD සහිත ළමයි ගොඩක්ම දුරට ඒ ළමයික කටයුතු කරලා තියෙනවා සර්. ගොඩක් වෙලාවට මම එන්ගේජ් වෙන්නේ මම ෂැඩෝ ටීචර් කෙනෙක් විදිහට ස්පෙෂල් එඩියුකේෂන් කෝඩිනේටර් කෙනෙක් විදිහට මම කටයුතු කරනකොට තෙරපිස්ට්ලා මට ප්‍රොවයිඩ් කරන ඩීටේල්ස් එක්ක බේසිකලි මම තෙරපිස්ට් එක්ක ඉස්කෝලයක් නම් මගේ අන්තිම එක්ස්පීරියන්ස් එක උනේ විචලි කොලෙජ් එකේ කොල්පිටිවල විචලි කොලෙජ් එකේ එක ස්ටුඩන්ට් කෙනෙක්ව එක්සෑම් ප්‍රෙපරේෂන් එකක් තිබ්බා. මම තෙරපිස්ට් එක්ක එන්ගේජ් වෙලා ළමයිගේ ADHD issues ADHD තමයි ළමයට තියෙනවා කියලා කිව්වේ. එතකොට ළමයට වෙනම රූම් එකක් ඇලොකේට් කරලා ඩිස්ටර්බ් එකක් වෙන්නේ නැති වෙන්න ස්ටාෆ් රූම් එකකට ළඟව ටීචර්ස් ලගේ මේක ඕවර්සී එකත් ඇතුව ෆුල් තෙරපිස්ට් ටීචර්ස් ඇන්ඩ් පේරන්ටල් හැමතිස්සම අප්ඩේටඩ් විදිහට ගියා සර්. පේරන්ට්ස්ලත් එක්ක කමියුනිකේට් කරගෙන ළමයට අවශ්‍ය දේ කොහොමද වෙන්න ඕන කියන එකත් එක්ක කටයුතු කරා සර්. ඔටිස්ටික් ළමයි එක්ක මම ඔටිසම් තියෙන ළමයි එක්ක මම කටයුතු කරා සර්. මම ශාන්ති මාගම් එකේ ඉන්න කාලේ හැබැයි ගොඩක් දුරට පොඩිම ළමයි මොන්ටිසෝරි වයස ළමයි අවුරුදු 6
7 ඒ වගේ වයස්වල ළමයිත් එක්ක තමයි කටයුතු කරේ. එයාලට අධ්‍යාපනික වැඩ කටයුතු වලට වඩා එයාලත් එක්ක එන්ගේජ් වෙලා එයාලගේ මෝටර් ඩිවෙලොප්මන්ටල් ඒ වගේ දේවල් වලට සහ පොඩ්ඩක් සොසයිටි එකට පොඩ්ඩක් එන්ගේජ් කරන්න සෝෂල් එන්ගේජ්මන්ට් වලට ඒ වගේ දේවල් වලට තමයි ගොඩක් වෙලාවට පුරුදු කරේ ළමයා එඩියුකේෂන් සයිට් එකට වඩා. ADHD ඔයාට දැන් ADHD ගැන මොනවද තියෙන අවබෝධය? ADHD ළමෙක් දුන්නොත් එයාට එයත් එක්ක වැඩ කරන්න පුළුවන්ද? එයාගේ yes. ප්‍රතිකාර චිකිත්සක ක්‍රම දන්නවද? ADHD ළමෙක්ට මොනවද කරන්න ඕනේ කියලා? ප්‍රතිකාර චිකිත්සක ක්‍රම වලට මම මේ එක්ස්පෝෂර් එක ගත්තේ නැහැ සර්. මම এডুকেෂනල් කෝඩිනේෂන් එකට විතරයි මම අරගෙන තියෙන්නේ. ADHD ළමයි කිව්වොත් attention deficit hyperactivity disorder. attention deficiency එක වගේ මේක වෙලාවක attention එක තියාගන්න බැරි දේ වගේම ළමා කාලේදී ගොඩක් වෙලාවට hyperactivity එක attention එක විදියකට span එක තියාගෙන ඉන්න බෑ සහ ඒ ළමයා ගොඩක් වෙලාවට hyperactive දඟලනවා වැඩ කරන එක නවත්තලා වෙන වැඩක් කරන්න ගන්නවා. බේසික්ම දේ වැදගත්ම දේ යාලේ කන්සන්ට්‍රේෂන් එක තියාගන්න එක සහ මූලිකම දේ ට්‍රස්ට් එක බිල්ඩ් කරගන්න එක එලමෙන්ට් එක ට්‍රස්ට් එක රැපෝ එකක් බිල්ඩ් කරගන්න එක මොකද හරි අමාරුයි නැත්තම් ළමයාට ට්‍රස්ට් එක නැත්තම් අපි ගැන ළමයා ගොඩක් වෙලාට මිස්බිහේව් කරන්න තියෙන ඉඩකඩ වැඩි ට්‍රස්ට් එක සහ රැපෝ එක බිල්ඩ් කරගන්න එක බේසිකලි වැදගත්ම දේ ඒ ත්‍රූ ළමයා අපිව ට්‍රස්ට් කරනවා නම් හොඳ රැපෝ එකක් තියෙනවා නම් ගොඩක් වෙලාවට කන්ට්‍රෝල් එකකට වඩා ඩිසිප්ලින් එක මේන්ටේන් කරගන්න ගොඩක් වෙලාවට ඒ දේ උදව් වෙනවා සර්. ඔටිසම් ළමෙක් ඔයාට බාර දුන්නොත් එයාව පුළුවන්ද රිහැබිලිටේට් කරන්න පුළුවන්ද? අවුරුදු මොන වගේ අවුරුදු අතරද සර්? මාන්නෙන් අවුරුදු 15යි අවුරුදු 3යි අතර වගේ ළමෙක් ඔටිසම් රෝග ලක්ෂණ තියෙනවා නම් කොහොමද එයාත් එක්ක වැඩ කරන්නේ? එයාට ප්‍රතිකාර කරන්නේ කොහොමද? කමියුනිකේෂන් බේසිකලි කමියුනිකේෂන් එක ફોකස් කරන්න වෙනවා මොකද කමියුනිකේෂන් ස්ටයිල්ස් යාලා ගොඩාක් වෙලාවට වෙනස් ඒ වගේම යාලා දවසේ රූටින්ස් කරන විදිය වෙනස් ඒ දේවල් එක්ක එන්ගේජ් වෙන එක ඒ වගේම සෝෂල් ඉන්ටරැක්ෂන් වැදගත්ම දේ යාලා ගොඩක් වෙලාවට ඩිස්ටර්බ් වෙන්න පුළුවන් සාමාන්‍ය සෝෂල් ඉන්ටරැක්ෂන්ස් වලට වඩා වෙනස් විදිහට තමයි යාලා සෝෂල් ඉන්ටරැක්ට් වෙන ඒ දේවල් සිද්ධ වෙන්නේ ඒ වගේම යාලා කමියුනිකේෂන් මෙතඩ් එක අඳුර ගන්න එක කොහොමද කතා කරන දේවල් ඒ වගේම යාලගේ ඩේලි රූටින්ස් ගොඩක් වෙලාවට යාලා ඩේලි රූටින්ස් කරන්න කැමති වෙන්නේ ඒ දේවල් වලට යාලා එන්ගේජ් කරන එක ඒ ප්‍රෝග්‍රස් එක හදන එක සිද්ධ වෙන්න ඕනේ සර් හෙල්ත් එක්ක මට කරන්න පුළුවන් සර්. රයිට් හොඳයි. ඔයා ගොඩක් ඒ පිළිබඳව මට පේන්නේ අවබෝධයක් තියෙනවා. ගැටලු තව අපිට ඉස්සරහට දියුණු කරගන්න පුළුවන්. මොකද තව ඔකට සම්බන්ධ වෙන විෂයන් කීපයක් ඉගෙන ගන්න වෙයි. සෝෂල් වර්ක් කියන එක අපි දන්නවා ලංකාවේ සෝෂල් වර්ක් කියන එකේ පොඩි පසුබෑමක් තියෙනවා. ලොකුවට කෙරෙන්නේ නැහැ. නමුත් මෙන්ටල් සෝෂල් වර්ක් කියන එක මෙඩිකල් සෝෂල් වර්ක් කියලා විෂයන් තියෙනවා. ඉතින් ඒවා ගැනත් කේස් මැනේජ්මන්ට් විශේෂයෙන්ම කේස් වර්ක් ඇන්ඩ් කේස් මැනේජ්මන්ට් ගැනත් ඉස්සරහදී අපි බලාපොරොත්තු වෙනවා ටිකක් ඩෙවලොප් කරන්න. ඉතින් ඒ පිළිබඳවත් හොඳයි. හොඳයි මූලික වශයෙන් මට යම්කිසි අවබෝධයක් ලැබුණා ඔයාගේ කටයුතු පිළිබඳව. එතකොට අපේ ආයතනයට සම්බන්ධ වෙනවා නම් අපි දැන් ඊළඟට ෆිසිකල් ඉන්ටර්විව් එකක් තියෙනවා මහරගම ඔෆිස් එකේ. එතනදී අපි ඔයාගේ සාතික ටික බලලා අපි ඔයාව සුදුසු තැනකට මොකද මේකේ ඔප්ෂන් 3ක් තියෙනවා අපේ එකේ. ඔප්ෂන් 3න් සුදුසු ඔප්ෂන් එකකට අපි පොයින්ට් කරනවා. එතකොට කරාට පස්සේ අපිට එතනදී අපි කතා කරමු පේමන්ට් ස්කීම්ස් මොනවද අපි ගාව තියෙනවා ස්කීම් පේමන්ට් ස්කීම් 12ක් විතර. ඒකට ඔයාගේ මොන කැටගරි එකද එන්නේ කියලා අපි බලලා මොකද අපි දන්නවා පේමන්ට් කරනකොට ප්‍රොෆෙෂනල් එක්ස්පීරියන්ස් එක වැදගත් වෙනවා. ඒ වගේම ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එක දෙකම සහ how to working with the people කියන එක how to working with the අපි දන්නවා clients නැත්නම් client කෙනෙක් එක්ක කොහොමද වැඩ කරන්නේ මේ කොහොම අපිට බලන්න ඕනේ. ඉතින් ඒවා අපි බලලා විවිධ ඒරියාස් එක්ක අපි වැඩ කරනවානේ. ඒ නිසා අපිට පොඩ්ඩක් ඒ ගැන බලමු අපි ඉදිරියේදී එහෙනම් තව සාකච්ඡා කරමු. හොඳයි. ඔයාගේ ගොඩාක් පොසිබිලිටි එකක් තියෙනවා. ඒ වගේම පොටෙන්ෂල් එකක් තියෙන බව පේනවා. ඉතින් අපි කතා කරලා තව ඉස්සරහදී සාකච්ඡා කරමු. බොහොම ස්තුතියි. Thank you sir. Have a nice day. හොඳයි ඊළඟට අපිට තව ඉන්නවා කවුද මේ ඒක මම දන්නේ නම මොකක්ද කියලා සම්සුන් කියලා කෙනකින් සම්සුන් SM කියලා කවුද ඉන්නේ? එයාගේ නම කියලා පොඩ්ඩක් පටන් ගන්න පුළුවන් නම් හොඳයි. කතා කරන්න පුළුවන් නම්. Good evening, sir. Good evening. ඔව්.
සර් මම Yeah. හරින්දි වන්නිච්චි Oh, ශ්‍රී ලංකා නර්සිං කවුන්සිල් එකේ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදියට වැඩ කරන්නේ. මං දැනට 2009 තමයි නර්ස් කෙනෙක් විදියට ජොයින් වුණේ. 2017 ඉඳන් ගවර්න්මන්ට් නර්සිං ස්කූල් එකේ ටියුටර් කෙනෙක් විදියට වැඩ කරනවා. මගේ නර්ස් කෙනෙක් විදියට එක්ස්පීරියන්ස් එක පීඩියට්‍රික් නර්සින් 6 month ට්‍රේනින් එක අරන් තියෙනවා. අ, ඊට අමතරව මම තියටර්ස් වල පීඩියට්‍රික් වෝඩ් වල ICU වල වැඩ කරලා තියෙනවා සර්. 2017 teaching and supervision diploma in nursing 1.5 year diploma එක අරන් තියෙනවා. BSc honors in nursing degree එක open university එකෙන් අරන් තියෙනවා. 2020 ඉඳන් මේ දක්වා කොළඹ නර්සිං ස්කූල් එකේ නර්සිං ටියුටර් කෙනෙක් විදියට ලෙක්චර්ස් කරනවා. එතකොට මම ස්ටුඩන්ට්ස්ලාට මේ වෙනකොට සබ්ජෙක්ට්ස් විදියට පීඩියට්‍රික් නර්සිං, සර්ජිකල් නර්සිං, මෙඩිකල් නර්සිං, ඇනටොමි ඇන්ඩ් ෆිසියොලොජි, නියුට්‍රිෂන්, ෆස්ට් එයිඩ් කියන සබ්ජෙක්ට්ස් උගන්වලා තියෙනවා සර්. ඊට අමතරව එයාලගේ ප්‍රැක්ටිකල්ස් කරනවා. බේසික් ලයිෆ් සපෝට්, බේසික් ඩේලි සපෝට් එකක්, ස්පෙෂලායිස්ඩ් සපෝට් එකක් දෙන්න පුළුවන් විදිහට පේෂන්ට්ස්ලට ප්‍රොසීඩියර්ස් මම ඩෙමොන්ස්ට්‍රේට් කරලා තියෙනවා. සහ ස්ටුඩන්ට්ස්ලට තියරි පේපර්ස් ඩෙවලොප් කරලා තියෙනවා සහ ප්‍රැක්ටිකල් ඉවැලුවේෂන්ස් කරලා තියෙනවා. ඒ ටික තමයි කියන්නේ. හොඳයි. මට නම කද පොඩ්ඩක් අමතක වුණා නම කියන්න බලන්න. මම හරියට මම කලින් කෙයාගිවර් කෝස් එක නියුට්‍රිෂන් කරලා තියෙනවා. ඔය කලින් කරන්නේ මට මතකයි අපේ නියුට්‍රිෂන් කියන්නේ අපේ තිබුණා එල්ඩකියා කෝස් එකක්. ඒකෙදි නියුට්‍රිෂන් කොටස කරානේ. ඔව් සර්. හරි හරි මට මතකයි. නෑ ඔයාගේ ලෙක්චර්ස් ගැන මම හිතන්නේ ළමයි ගොඩක් සතුටු වුණා. ඒක අපි ඒකේ ගැටලුවක් වුණේ. අපි බලමු ඒක විශේෂයෙන්ම කලින් කරපු කෙනෙක් නිසා අපේ ලෙක්චර් පැනල් එකේ හිටිය කෙනෙක් විසිඩෙන් ලෙක්චර් කෙනෙක් හැටියට හිටියා. ඉතින් ඔව් සර්. නර්සින් ෆීල්ඩ් එකේ මම හිතන්නේ මොකක් අත්දැකීම් තියෙනවා. ඔව්. ඔයාගේ most qualification අපි දෙකම දකිනවා. ඒ කියන්නේ ඇකඩමික් and ප්‍රොෆෙෂනල් එක්ස්පීරියන්ස් දෙකම තියෙනවා. ගොඩක් හොඳයි. අපි ඇත්තටම ඔයාට ගොඩක් වැඩ කරන්න පුළුවන් අපේ ආයතනත් එක්ක. මොකද අපි දැන් කලින් තිබුණේ එල්ඩකියා කෝස් එක විතරයි. දැන් අපි කෝසස් තව කීපයක් පටන් ගන්න තියෙනවා. ඊට අමතරව සෝෂල් කෙයා කෝස් එක, ඒ වගේම එල්ඩකියා මැනේජ්මන්ට් එක, ඊළඟට ජෙරන්ටොලොජි ඩිප්ලෝමා එකක් තියෙනවා අපේ වෘද්ධ වේදියේ පිළිබඳව. ඉතින් මම හිතන්නේ ඒවට ඔය හෙල්ත් පැත්තේ කෙනෙක් අපිට ඉන්න ඕනේ. ඒ නිසා වඩා වැදගත් වෙයි කියලා හිතනවා. බලමු අපි එහෙම වුණොත් ඉදිරියේදී නැවත ෆිසිකලි අපි අපේ මහරගම ඔෆිස් එකේදී හම් වෙලා සාකච්ඡා කරලා අපි දැන් අපේ ලෙක්චර් පැනල් එක ඔක්කොම එකතු වෙලා කොහොමද මේ ටික කරන්න කියන්නේ. මොකද අපිට ඔප්ෂන් තුනක් තියෙනවා. මම කිව්වා අපිට පුළුවන් කරිකුලම් හදන්න පුළුවන්. අයට කරිකුලම් හදලා දෙන්න පුළුවන් අපිට. ඒ වගේම කරිකුලම් එක හැදුවට පස්සේ එක විෂයක් අරගෙන Tamanට දිගටම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ම පාඨමාලාව සැලසුම් කරලා කරනවා නම් අපේ ආයතනය මගින් ඒකට පහසුකම් දෙනවා. ඒකට සහතිකය දෙනවා. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට අර ඔප්ෂන් කීපයකට යන්න පුළුවන්. ඒ නිසා අපිට බලමු මොකද්ද සුදුසු කියලා. මම සතුටු වෙනවා. ඔයා කලින් හිටපු කෙනෙක් හැටියට අපිට දිගටම සම්බන්ධ වීමට කටයුතු කිරීම ගැන බොහොම ස්තුතියි. හොඳයි අපි නැවත නගහන්න බලමු. ඔබගේ අපි හමු වෙන දවස ගැන ඔෆිස් එකට ඇවිල්ලා කතා කරන්න. අපි දිනයක් එවන්නම් එදාට බලන්න පුළුවන් දිනයක් අපිට කියලා. අපි නෙගෝෂিয়েට් කරගමු කවද්ද පුළුවන් කියලා. ඒ නිසා ඒක මම හිතන්නේ ඊටම වැදගත් වෙයි කියලා. හොඳයි බොහොම ස්තුතියි. එමනම් Thank you. right. එතකොට අපිට ප්‍රධාන වශයෙන් දෙන්නෙක් අද අපි සම්බන්ධ වුණා. එතකොට අපේ තව ඉන්න ඔයගොල්ලෝ අඳුර ගන්න ඕන කෙනෙක්. ඉතින් මම හිතන්නේ එයාටත් අපි ගැන පොඩ්ඩක් කතා කරන්න කිව්වොත් හොඳයි. එයා අපේ දැනටත් ලෙක්චරර් කෙනෙක්.
ජපන් භාෂාව දැනට උගන්වනවා අපිත් එක්ක උගන්වන්න බැලිලා කටයුතු කරමින් යනවා. දැන් ජපන් ලැන්ග්වේජ් එක ඉතාම ජනප්‍රිය විෂයක්. ඒ විෂය උගන්වන්න අපිට කතිකාචාර්යවරියක් සම්බන්ධ වෙනවා. අපි බලමු ආලෝකා පොඩ්ඩක් ආලෝක ගැනත් කියන්න අපිට කොහොමද ඔයා මොනවද කරන්නේ දැනට එතකොට කොහොමද ජපන් භාෂාව සැලසුම් කරලා තියෙන්නේ ඉස්සරහට කරන්න මොන විදියට? Thank you sir. පළවෙනියටම සමාව වෙන්න sir. අද වීඩියෝ මට ඔන් කරගන්න විදියක් නැහැ තාක්ෂණික හේතුවක් නිසා. මගේ ගැන විස්තර කිව්වොත් sir මම දැනට ICPT ආයතනයේ software engineering degree එකක් හදාරනවා. ඊට අමතරව මම ජපන් පැත්තෙන් ගත්තොත් N5 N4 N3 කියන levels වලින් completed. ඊට අමතරව වසේදා ටෝකියෝ වල තියෙන වසේදා යුනිවර්සිටි එකේ මම course එකක් කරලා තියෙනවා teaching course එකක්. ඊට අමතරව මම ඒකේ degree ඒ කියන්නේ scholarship එකකට select වෙලා studies කරා. දැනට මම මීට පෙර කොට්ටාව ආනන්ද ඉස්කෝලේ teach කරා Japanese teacher කෙනෙක් විදිහට මාස 6ක කාලයක් work කරා. ඊට පස්සේ මම වෙනම private academy එක දැන් Japanese teaching කරනවා. මගේ plan එක වෙන්නේ ළමයින්ට වෙනම online through එයාලට self study කරන්න පුළුවන් system එකක් සහ physically ඒගොල්ලන්ට මාත් එක්ක contact වෙලා කරන්න පුළුවන් classes කරන්න තමයි මගේ idea එක තියෙන්නේ. හොඳයි. ස්තුතියි ආලෝක. අපි ඇත්තටම අපිට ඉන්න දක්ෂ කතිකාචාර්යවරියක් ජපන් භාෂාව පිළිබඳව ඉතා ප්‍රවීණ විදියට කටයුතු කරන බොහොම අඩු වයසේ අපේ ආයතනයෙන් සම්බන්ධ වෙලා දැන් වැඩ කරන ඉදිරියේදී තව අපි බලාපොරොත්තු වෙනවා අයත් එක්ක ඔන්ලයින් පාඨමාලා වගේම ෆිසිකල් පාඨමාලා දෙකම ප්‍රයත්න කරන්න. ඉතින් ඊට අමතර භාෂා තව කීපයකින් අපි වැඩ කරන්න යනවා. දැන්ටත් රුමේනියන් ලැන්ග්වේජ් එක කරනවා. ඒ වගේම තවත් ඉතාලි භාෂාව, ඒ වගේම කොරියන් භාෂාව සහ ජපාන් වලට අමතරව කොරියන් භාෂාවයි චීන සහ ජර්මන් භාෂා ඒ වගේ ඒවටත් අපි ඉදිරියේදී කටයුතු කරගෙන යනවා. ඉතින් මම හිතන්නේ එමනම් අපිට වැදගත් වෙයි මේ විවිධ ශේෂ්ත්‍රයන් වල වැඩ කරන අය අපේ ආයතනයේ දිගටම ආයතනත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න පුළුවන්. ඉතින් මම කිව්වා අර ඔප්ෂන් තුනක් තියෙනවා කියලා මම එක ඔප්ෂන් තුන පොඩ්ඩක් පැහැදිලි කරන්න. එකක් තමයි අපිට පාඨමාලා පැවැත්වීමේදී පළවෙනි ඔප්ෂන් එක සාමාන්‍යයෙන් අපි දැනට අපි සම්ප්‍රදායිකව කරන එකක් තමයි ලංකාවේ විශ්වවිද්‍යාල වගේ කරනකොට ඒ ක්‍රමය බොහොම සම්ප්‍රදායික ක්‍රමයක්. කියන්නේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අපි දේශනයක් කරනවා. ඒ දේශන ඔක්කොම පැය ගණන් වලට තියෙන්නේ පැයකට ගෙවීමක්. ඒ වගේම කරිකුලම් එක ඔක්කොම හදන්නේ LMS ඔක්කොම ඒවා හදන්නේ ඒ විශ්වවිද්‍යාලේ. එතකොට පාඨමාලාව මාකටිං කරන්න නැත්නම් ඒක පත්තරවල දාලා දැන්වීම දාන්න ඔක්කොම විශ්වවිද්‍යාලේ. එතකොට සියලුම දේවල් සහතික ඔක්කොම දෙන්නේ අපි කරන්නේ දේශනය කරන එක විතරයි. ඒකට අර විසිටින් ලෙක්චර්ස් කියන එක තියෙන්නේ. ඉතින් ඒක දැන් ටිකක් යල්පැන ගිය ක්‍රමයක්. දැන් ලෝකේ දියුණු රටවල ඒ ක්‍රමය හරි අඩුයි. ගිහිල්ලා පැයක දේශනයක් කරන. ඊට වඩා වෙනස් ක්‍රම තමයි දැන් පාවිච්චි කරන්නේ. ඒකෙදි අපි බලාපොරොත්තු වෙනවා ඊට වඩා ටිකක් එහාට ගිහිල්ලා විශේෂයෙන්ම විෂය කෙනෙකුට පුළුවන් නම් විෂය නිර්දේශ හදන්න. ඒ කියන්නේ කරිකුලම් එක. එහෙම නැත්නම් ඒ විෂය නිර්දේශයට අදාළ ටොපික්ස් ටික හදාගන්න. ඊළඟට ඒ පිළිබඳව අවශ්‍ය වන ඒ කැන්ඩිඩේට්ස්ලා එහෙම නැත්නම් අපේක්ෂකයෝ ළමයි විභාග වලට තෝරා ගැනීම කරන්න. ඒක එක ක්‍රමයක්. එතකොට ඒ සිසුන් බඳවා ගැනීම, සිසුන් තෝරා ගැනීම, සිසුන්ගේ පාඨමාලාව කිරීම, ඒ වගේ සැලසුම් කිරීම වගේ දේවල් ටික එක ඔප්ෂන් එකක්. එතකොට සහතිකේ අපේ ආයතනයෙන් දෙනවා. ඒක එක ක්‍රමයක්. එතකොට අනිත් එක තමයි අපිට පුළුවන් අපේ ආයතනයේ විෂය නිර්දේශ සකස් කරනවා.
ඒ වගේම අපි මාකටිං කරනවා, ප්‍රොමෝෂන් කරනවා, ඔක්කොම ඒ ටික අපේ පැත්තෙන් කරනවා. ශිෂ්‍යයන්ට කතා කරලා ඔක්කොම බඳවා ගැනීම ඔක්කොම කරනවා. එතකොට සියලුම බඳවා ගැනීම අවසන් කරලා සහතිකේ පවා ඔක්කොම දෙනවා. එතකොට දේශකවරයාට තියෙන්නේ දේශනෙට පැමිණිලා දේශනය කරන්න ඔන්ලයින් හෝ ෆිසිකල්. ඒක දෙවැනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමයක් තියෙනවා අපිට පුළුවන් ඒ ක්‍රමයට යන්න. ඒකදී අපි බලාපොරොත්තු වෙන්නේ තමන්ට අපි ආයතනයෙන් සම්පූර්ණ මාකටිං ඔක්කොම කරලා සියලුම දේවල් කරලා දෙනවා. ළමයිනුත් හොයලා දෙනවා. තමන්ට පාඨමාලාව කරගෙන යන්න පුළුවන්. එහෙනම් තමන් නිදහසෙන් පාඨමාලාව කරන්න පුළුවන්. ඒක තමන්ගේ ගෙදර ඉඳලා පාඨමාලාව කරගන්න පුළුවන්. එතකොට ඒකෙදි සහතිකය දෙන එක ආයතනයෙන් කරනවා. ඒ වගේ ක්‍රම තුනක් සාමාන්‍යයෙන් අපි අඳුරලා දීලා තියෙනවා. මේ ක්‍රම තුනෙන් ඉතින් අපිට පුළුවන් කතා කරලා සුදුසු ක්‍රමයකට සම්බන්ධ කරගන්න. ඉතින් සම්ප්‍රදායික ක්‍රමය තමයි මම කිව්වේ අර අපි බලාපොරොත්තු වෙනවනේ සාමාන්‍යයෙන් අපිට කීයක් ගෙවනවද මොකක්ද කියන එක නෙමෙයි. ඒකෙදී හුඟක් වෙලාවට මේ සම්ප්‍රදායික ක්‍රම දැන් ටික අර ඔන්ලයින් ක්‍රමයක් එක්ක වෙනස් වෙමින් යනවා. ඒ නිසා අපි ඒකට විකල්ප ක්‍රම සකස් කරලා තියෙනවා. LMS හදා ගන්න ඕනේ. එතකොට අපි ඒව හදලා දෙනවා LMS එක. එතකොට අපි පාඨමාලාව කරන්න අවශ්‍ය වෙන පහසුකම් ටික දෙනවා. ෆිසිකල් කරන්න ඕන නම් ෆිසිකල් කරන්න ඕන නම් ඒ පහසුකම් ටික රෙකෝඩින් කරන්න ඕන පහසුකම් ටික ඒවා කොහොම අපේ ඒ ආයතනයේ මගින් අපිට ලබා දෙන්න පුළුවන්. ඒ ටික තමයි මම විශේෂයෙන් කියන්න ඕන කල්ලා තිබුණේ. එතකොට ඊළඟට මම හිතන්නේ තව කවුද කෙනෙක් ඇහිලා ඉන්නවා අපි බලමු කවුද කියලා. යසෝදානේ. යසෝදා රසාංජලි. ඔය යසෝදාට පුළුවන් තමන් ගැන පොඩ්ඩක් විස්තරයක් කරලා තමන්ගේ අධ්‍යාපන සුසුකම් පිළිබඳව සහ තමන්ගේ අත්දැකීම් සහ පළපුරුද්ද පිළිබඳව කතා කරන්න. අනිත් අය සියලු දෙනාම ඒ වගේ තමන්ගේ අදහස් ඉදිරිපත් කළා. යසෝදාටත් පුළුවන් නම් මේ ටික කතා කරලා තමන්ගේ සුදුසුකම් ටික අපිට ඉදිරිපත් කරන්න. මම යශෝදා මට වයස 25යි. මම යුනිවර්සිටි ගියේ මම මෙහි ඇමරිකන් ඉන්ටර්නැෂනල් කැම්පස් ගියේ ෆයිනල් ඉයර් විස්කොන්සින් පාර්ක්සයිඩ් USA සයිකොලොජි ඩිග්‍රී එකක් කළේ. ඊට අමතරව එක්සිකියුටිව් ඉංග්ලිෂ් ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා. මම ජොබ් එක කළේ පාර්ක් හොස්පිටල් එක්සිකියුටිව් HR එක්සිකියුටිව් විදිහට. ඊට පස්සේ මම දැන් නම් ඒකෙන් අයින් වෙලා මම දැන් ඔන්ලයින් ඉංග්ලිෂ් ක්ලාසස් කරනවා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට. ඒ ටික තමයි මං ගැන නම් තියෙන්නේ. යසෝදා දැන් ඔයාගේ එක්ස්පීරියන්ස් කොච්චර කල් දේශන කරනවද? කොච්චර කාලයක් අත්දැකීම් තියෙනවද ඔයාට? ක්ලාසස් නම් මම පටන් අරගෙන තාම 2 months වගේ. මම ඒක තනියෙන් කරන්නේ ඔන්ලයින් ක්ලාසස් ඔය ඉන්දියන් ස්ටුඩන්ට්ස්ලාට වගේ කරනවා USA වගේ ඉන්න ළමයින්ට ඕස්ට්‍රේලියා වගේ ඉන්න අයට ඉංග්ලිෂ් ග්‍රැමර් වගේ ඒ වගේ ක්ලාසස් මම තනියෙන් කරනවා. HR work කළා මම 8 months work කළා එතන. යසෝදා එතකොට ඔයාගේ බේසික් ඩිග්‍රී එක මොනවද? විෂය මොකද්ද? බේසික් ඩිග්‍රී එක සයිකොලොජි. ඔයාට සයිකොලොජි ඉංග්ලිෂ් මීඩියම් වලින් ගන්නන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඉංග්ලිෂ් ලේසි කොහොමද මට. ඉංග්ලිෂ් වලින් ලේසි නේ. ඔයාට දැන් ඔයාගේ ගොඩක් ස්ටුඩන්ට්ස්ලා නැත්තම් ඔයාගේ ගෲප් එකේ කියන්නේ ඔයාගේ ක්ලයන්ට්ස්ලා ගොඩක් ඉන්නේ ඉන්දියන් අයද ඕස්ට්‍රේලියන් අයද කොහෙද? UK ඉන්දියන්ස්ලා. ඉන්දියන්ස්ලා. දැන් අපි පාඨමාලා සැලසුම් කරන ගොඩක් ඒවා වෙනත් රටවලටත් ගැලපෙන විදිහට අපිට එතකොට ඉන්දියන්ස්ලාට ගැලපෙන පාඨමාලා කරන්න සයිකොලොජි හෝ ඉංග්ලිෂ් හෝ මොන හරි විෂයක් ඔයාගේ එහෙම කැපැසිටි එක කොහොමද? හැකියාවක් තියනවද? ඔව් මම කොහොමත් ඉස්සරහට මාස්ටර් එක පටන් ගන්න හිතන් ඉන්නේ. ඒකත් එක්ක කරන්න තමයි හිතන් හිටියේ සයිකොලොජි පාර්ට් එකත්. තාම ඉතින් මම ඒක ගැන ලොකුවට හිතුවේ නැහැ. කරනවා නම් ඉතින් මට කරන්න පුළුවන්. තාම පටන් ගත්තේ නැහැ. ඔයාගේ හෝම් ටවුන් එක කොහෙද? මම මල්වාන. දියගම. ඔයාට ෆිසිකල් ක්ලාස් වගේ තිබ්බොත් ඔයාට මහරගමට එන්න අපහසුද? මහරගම ඔෆිස් එකට? මහරගම නම් ටිකක් මට දුරයි.
ඔන්ලයින් කරන්න පුළුවන් නේ. ඔව් හොඳයි. ඔන්ලයින් පුළුවන්. ඔන්ලයින් පුළුවන්. කරන්න පුළුවන් නේ. හරි. අපි බලමු දැන් මං හිතන්නේ අපිට කීප දෙනෙක් ඉන්නවා දැන් අපි ෆිසිකලි කතා කරලා හම්බෙලා අපි ඔෆිස් එකට ඇවිල්ලා අපි මේ මේවා බෙදා හදා ගමු. මොකද අපි දැන් කාරිකුලම්ස් ගොඩක් හදලා තියෙනවා එක එක විෂයන් පිළිබඳ විශේෂයෙන්ම සයිකොලොජි තමයි ගොඩක්ම අපි සකස් කරලා තියෙන්නේ. සයිකොලොජි ඇන්ඩ් ලැන්ග්වේජස් ඒ වගේම IT සහ මැනේජ්මන්ට් ඒ පැතිවල පාඨමාලා තමයි ගොඩක් යන්නේ. ඉතින් දැන්ට අපි ලැන්ග්වේජස් කීපයක් කරනවා. නමුත් ඉස්සරහදී දැන් ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනම බෑග්ග්‍රවුන්ඩ් එකක්. ඉතින් ඒ නිසා අපිට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. අපි ෆිසිකලි හම්බෙලා ඔෆිස් එකේදී අපේ සියලුම කතිකාචාර්යවරුත් එක්ක කතා කරලා අපි ඊළඟ ස්ටෙප් එකට යමු. අද අපි කතා කරේ අද නිකන් අර ඇත්තටම අපි ඉන්ටරැක්ෂන් එකක් වගේ නිකන් අපි හිතුවා ඔන්ලයින් මීට් වෙලා කතා කරමු කියලා. ඉතින් අපි ඊළඟ එක අපි ළඟදිම සැලසුම් කරන්න. එතකොට ඔබට පුළුවන් ඇහිල්ලා අපිත් එක්ක පර්සනලි කතා කරන්න සහ ඊට පස්සේ අපි ඒ තියෙන කරිකුලම් ටික අපි සියලුම ටික අපි ලබා දෙන්න මොනවද කරන්න කියලා. ඒ අනුව අපිට පුළුවන් වෙයි යම් කිසි එකකතාවට එන්න. ඉතින් ඒකේ පේමන්ට් ස්කීම් එකක් ටිකක් ලොකු එකක් තියෙනවා. ඉතින් මම ඒක දැන් අද විස්තර කරන්න යන්නේ. ඒකේ සාමාන්‍යයෙන් පාඨමාලා ඔබ අනුව තමයි ඒක සහ ඔබගේ සුසුවන් අනුව තමයි අපි හදලා තියෙන්නේ. ඩිප්ලෝමා එකයි අවුරුද්දයි ඩිප්ලෝමා දෙකකුයි අවුරුද්දක් තියෙන එක්ස්පීරියන්ස් තියෙන අය, ඩිග්‍රී එක අවුරුද්දට අඩු අය, ඩිග්‍රියයි ඩිප්ලෝමා එකයි තියෙන අවුරුද්දට අඩු අය, මාස්ටර් එකයි ඩිප්ලෝමා එකයි තියෙන අය, PhD එක තියෙන අය මේ විදිහට අපි බෙදලා තියෙනවා. අවුරුදු 1ට අඩු, අවුරුදු 1යි 3 අතර පළපුරුද්ද තියෙන අය, අවුරුදු 3යි අවුරුදු 5යි පළපුරුද්ද තියෙන අය, අවුරුදු 5ට වැඩි අය. ඒ විදිහට ටිකක් කොම්ප්ලිකේටඩ් ස්ට්‍රක්චර් එකක් තියෙන්නේ. ඒ ස්ට්‍රක්චර් එක අපි ඔන්ලයින් කතා කරනවට වඩා ෆිසිකලි එකතු වෙලා කතා කරන්නේ හොඳයි. ඉතින් අපි තෝරා ගැනීම කරපු ගමන් ඔබට දන්නනවා ඒකට සම්බන්ධ වෙන්න කියලා. පාඨමාලා වලට ක්‍රම 3 ඔස්සේ කැමති ක්‍රමයක් අපිට ඔප්ෂන් එකක් බාර ගන්න පුළුවන් කැමති අයට. අපි බලමු. දැන් මම මූලික අදහසක් අපිට ආයතනයට ලැබුණා. ඔබ සියලු දෙනාටම මම හිතන්නේ කරුණු ඉදිරිපත් කරපු හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අදට එහෙමනම් අපි වැඩසටහන අවසන් කරමු. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. විනාඩි කිහිපයක් අරගෙන ගැටලු තියෙනවද? එහෙම නැත්නම් අපිට අවසන් කරන්න පුළුවන්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. excuse me මට දැනගන්න පුළුවන්ද ක්ලාසස් අපිට කරන්න තියෙන්නේ මෙහෙ ටයිම් එකෙන් කොහොමද ටයිම් එක කියලා? මෙහෙමයි දැන් අපි දැන් ඇත්තටම පාඨමාලා සැලසුම් කරලා තියෙන්නේ ඒ අපේ ඉන්න ස්ටුඩන්ට්ස් ලගේ ඉල්ලීම අනුව බොහෝ දෙනා දැන් සමහර දැන් මේ දවස්වල අපේ පාඨමාලාවක් යනවා හවස 7 ඉඳලා 8:00 වෙනිකම් ඩිප්ලෝමා පාඨමාලාවක් යනවා කවුන්සලින් ඩිප්ලෝමා ඉන් බුද්දිස් කවුන්සලින් කියලා. එතකොට බෞද්ධ උපදේශන පිළිබඳ පාඨමාලාවක්. ඒ වගේම වන් ඩේ වර්ක්ෂොප්ස් වගේක් යනවා. ඒවා තියෙන්නේ නම් උදේ ඉඳලා පැය 4ක් උදේ 9 ඉඳලා 4 පැය 4ක කාලයක්. ඒතකොට සමහර පාඨමාලා දැන් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියලා පාඨමාලාවක් යනවා අපේ. ඒක ගොඩක් කම්පැනි වල කට්ටියට කරන්නේ ඒගොල්ලෝ 4 ඉඳලා හවස 6 වෙනකන් ඉල්ලලා තියෙනවා. සතිය දවස්වල සතිය දවස් දෙකක්. ඉතින් අපි පාඨමාලාවේ ස්වභාවය සහ පැය ගාන අනුව තමයි ඒක තීරණය වෙන්නේ. සමහර අය ඉල්ලන්නේ රෑ 8 ඉඳලා 10 වෙනකන්. සමහර අය දැන් ඔය ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කෝස් එක ඉල්ලන්නේ 4 ඉඳලා 6ට ඒගොල්ලෝ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔෆිස් එකේ ඉන්න වෙලාවෙදිම කරන්න ඕනේ කියලා. පුජ්‍යලික අංශේ කට්ටියක් ඉල්ලීමක් තියෙනවා. ඉතින් ඒ පාඨමාලාව ලබන සතියේ ඉඳලා ඒක දිගටම කරගෙන යනවා ඒ පාඨමාලා. ඉතින් ඒ වගේ සමහර අය වීකෙන්ඩ් එකේ ක්ලාසස් ඉල්ලනවා. ඉතින් අපි ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඒ ප්‍රෝග්‍රෑම් එක සහ ඒ ප්‍රෝග්‍රෑම් එක කරන ස්ටුඩන්ට්ස් ලගේ නීඩ් එක තමයි අපි එතනදී බලන්නේ. ඉතින් ඒකම අපි බලනවා දැන් අපේ ලෙක්චරර්ස්ලටත් කොහොමද අවైలබිලිටි එක. ඒගොල්ලන්ගේ කොහොමද ඒගොල්ලන්ට පහසුව කියන. මේ දෙකම බලලා ෆයිනල් ඩිසිෂන් එකට එන්න. ඉතින් අපිට පුළුවන් ඒක නෙගෝෂিয়েට් කරගන්න දෙගොල්ලොත් එක්ක කතා කරලා ඉතින් දැනටත් පාඨමාලා කීපයක් යනව නිසා යම්කිසි තෙරපුමක් තියෙනවා පොඩි පීඩනයක් තියෙනවා
සමහර අය පාඨමාලා දෙකක් කරන අයත් ඉන්නවා. ඉතින් ඒ නිසා අපිට පොඩි පොඩි ගැටලු වෙන්න පුළුවන්. we'll discuss about it. ඒක අපි සාකච්ඡා කරලා කතා කරලා තීරණයකට එමු. ගැටලුවක් එන්නේ නැහැ. තව මොන හරි ප්‍රශ්න තියෙනවද? නැත්නම් අපිට අවසන් කරන්න පුළුවන්. සැලරි එක කොහොමද ඩිපෙන්ඩ් වෙන්නේ කෝසස් අනුවද ඇවරේජ් එකක් මේ අයිඩියා එකක් ගන්න පුළුවන්ද? මං කිව්වා අර කලින් ඔයා එන්නේ ඉස්සෙල්ලා ඔයාට එක පරක් වුණ නිසා මං කිව්වා ඒක කොහොමද ඩිපෙන්ඩ් වෙන්නේ කියන එක. ඒක තියෙන්නේ ඒක බේස් වෙන්නේ එක එක්කෙනාගේ කෝස් එකයි ඒ වගේම කෝස් එකට ඒ රිසර්ච් දේශකවරයාගේ තියෙන එක්ස්පීරියන්ස් එකයි එයාගේ තියෙන ක්වොලිෆිකේෂන් එකයි. දැන් ඩිප්ලෝමා එකක් තියෙන කෙනෙක් අවුරුදු 2ක් පළපුරුද්ද තියෙනවා නම් එයාගේ ගාණ වෙනයි. එතකොට උපාධියක් තියෙන කෙනෙක්ගේ අවුරුදු 3ට අඩු නම් එයාගේට ගෙවන ගාණ වෙනයි. ඩිප්ලෝමා එකයි උපාධියයි තියෙන අවුරුදු 3ට අඩු අයගේ සුදුසුකම් තියෙනවා නම් ඒක වෙනයි. ඊළඟට මාස්ටර් එකයි අවුරුදු 3යි. ඊළඟට පශ්චාත් උපාධි දෙකක් තියෙන අය ඉන්නවා. ඊළඟට PhD එක තියෙන අයට දැන් සාමාන්‍ය මම උදාහරණයක් කියන්න PhD එකක් තියෙන කෙනෙක්ද අවුරුදු 5ක් එක්ස්පීරියන්ස් දෙනවනේ එයාට අපි සාමාන්‍යයෙන් යාගේ රේට් එක 5000 per hour. ඉතින් ඒ වගේ රේට්ස් හදලා තියෙනවා එක එක්කෙනාට. ඒක ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා දෙයා ක්වොලිෆිකේෂන් and experience. ඉතින් ඒ නිසා ඒක මේ වෙලාවේ මට කියන්න අමාරුයි. අපි ඔයගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන් එක ඇසෙස් කරලා ඇසෙස්මන්ට් එකක් කරලා තමයි බලන්නේ එක එක්කෙනාට හැම කෙනාටම එක වගේ ගෙවන්න බෑ. ඒක වේරි වෙනවා. එයාගේ සුදුසුකම් පළපුරුද්ද සහ එයා කොච්චර කල් දේශන කරලා තියෙනවද කියන එකත් බලලා. ඒක අපි ආවට පස්සේ ඉන්ටර්විව් එකේදී තවදුරටත් ඩිස්කස් කරලා තීරණය කරගමු. මොකද අර ෆික්ස් රේට් එකක් දෙන්න බෑ මොකද සුදුසුකම් වෙනස් එක එක්කෙනාගේ. ඒ වගේම පාඨමාලාවත් වෙනස් එක එක්කෙනාට පැය දැන් සමහර පාඨමාලාවල පැය 450ක් තියෙනවා. සමහර ඒවා පැය 175ක් තියෙනවා. එතකොට ඒ වගේ පැය ගණන් අනුව අපිට හදාගන්න වෙනවා. ට්‍රේනින්ග්ස් එහෙමත් ඔයාලගෙන් දෙනවද? අපි ට්‍රේනින් කැමති අයට අපි ට්‍රේනින් එකක් දෙනවා විශේෂයෙන්ම කොහොමද how to prepare කරිකියුලම් එකක් හදාගන්නේ කොහොමද ඒ වගේම ප්‍රසන්ටේෂන් එකක් කරන්නේ කොහොමද ලෙක්චර් එකක් කරන හැටි ඒ TOT training of the trainers ඒ වගේවා බඳවා ගත්තට පස්සේ අපි ඔන්ලයින් ට්‍රේනින් එකක් දෙනවා ඒක අවශ්‍ය අයට ඒක පළපුරුදු අයට නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ගැන ගොඩක් දැනුම තියෙන අය ඉන්නවනම් අවුරුදු 8ක් 10ක් එක්ස්පීරියන්ස් තියෙන අය ඉන්නවා. අපි ගාව සම්බන්ධ වෙලා විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු ඒගොල්ලෝ දැන්ටත් ලෙක්චර්ස් කරන අය. අපි ඒගොල්ලන්ට ඒ වගේ පුහුණු වීම දෙන්නේ නැහැ. නමුත් ආධුනික අයට අවශ්‍ය අයට අපි එහෙම වැඩම සටහන් සකස් කරලා තියෙනවා. දැන් මොඩියුල් එකක් හදන හැටි, සෙෂන් ප්ලෑන් එක හදන හැටි ඊළඟට සෙසන් මොඩියුල් සෙසන් ප්ලෑන් and ටොපික්ස් ඒවා කොහොමද හදන්නේ ඊළඟට ඉවැලුවේෂන් එකක් කරන්නේ කොහොමද පාඨමාලාවේ එතකොට ඒ විෂය කරිකියුලම් එක නැත්නම් විෂය නිර්දේශයට ඇතුළත් වෙන්න ඕන දේවල් මොනවද එතකොට කරිකියුලම් හෑන්ඩ්බුක් එක හදන්නේ කොහොමද ඒ ටික අපි අවශ්‍යයට කියලා දෙන්න. හරි okay thank you. Okay right thank you. එහෙනම් අපි අදට අවසන් කරමු. වෙන ගැටලු නැත්නම් අපි ඊළඟ දවසේ උදන්නන්න කට්ටියට එහෙමනම් මේ අවසන් කරන්න පුළුවන්. මගේ අදහස් ඉදිරිපත් කිරීම මෙතනින් අවසන් කරනවා. අපි නැවත හම්බ වෙමු. සුබ රාත්‍රියක් සියලු දෙනාට. Yes, sir. Good night. Good night.